ඇයි බබා මොකද කෑ ගහන්නේ කට්ටක්වත් ඇවුනද? අනේ මගේ කකුලේ කුඩල්ල කෙලිලා අනේ මම අයින් කරන්නකෝ කවි. අනේ අයියෝ බොරුවටනේ කෑ ගහලා තියෙන්නේ. හරි. අම්බෝ බං මම හිතුවේ බිම්බෝම්බයක් පෑගිලා කියලා මේ කෑ ගහපු විදියට. මේ හිම්බිච්ච කුඩල්ලෙක් නේ. අනේ මේ උඹ ඉදහා. උඹලට කියන්න බං අපේ ගෙවල් පැත්තේ ඉන්න කුඩල්ලෙක් මේකගේ කකුල එල්ලුණා නම් මේකගේ උස්ම ටික මෙතනම යනවා හොක් ගාලා. ඒ මොකද ඒ? උඹලට කියන්න මේන් අපේ පැත්තේ කුඩල්ලන්ගේ ටික මේ මුන් මොක්කුද? මුන් පණු පැටවුනේ. අනේ මේ නවත්ත ගන්නවා තමසේ පම්පෝරිය. මට මේ කුඩල්ල බ්ලොක් වුණත් පොඩි වුණත් ඌ කුඩල්ලම තමයි. ඒක තමයි බබා මුට්ට පිස්සු. ඔය දැක්කනේ විශ්වාස කරන්නේ නෑ. මේ මම කිව්වට විශ්වාස කරන්නේ. විශ්වාස කරන්නත් එපා. මේ යමන් බං යන්න කැම්පස් එකේ රිසර්ච් එක එහෙන් පිටින්මයි. ඔබ මෙතන නයි අර ඉන්නවා. අපි යන්න බබා යන්න ඌ කරන රිසර්ච් එක ගන්න. යම් බබා යන්න තමයි. අපි අර කන්දෝඩින් ගියක් අද. බොතේ කාලේ ජීව. ඔව්. මේ අන්නර මල ඔයා වගේමයි අර බලන්නකෝ අර. හරි ලස්සනයි යන්නේ. මේ දැන් උඹලා දෙන්න හරි පඬිතුයෝ දෙන්නනේ. පුළුවන් නම් මේක හැයි විද්‍යාත්මක නම කියපන්කෝ ඇවිල්ලා. මේක බං කැන්දනේ. කැන්ද තමයි බං. මම අහන්නේ මේකේ විද්‍යාත්මක නාමය. පුළුවන් නම් සපුනේ උඹ කියහා. හරි උඹ දන්නේ නැහැ. උඹ වැඩ්ඩානේ. උඹ කියහන්කෝ බලන්න ඔගේ විද්‍යාත්මක නාමය. ඕකනේ බං. උඹලා කූඩැල්ලෙක් දැක්කොත් කෑ ගහන්න විතරයි දන්නේ. මේකේ නම ඇවිල්ලා බං බියුස්කෝ සයිබර්කිලෝසිස්. මේ වයින් තමයි බං මිනි පෙට්ටි හදන්නේ. කොයිද ඉතින් උඹලා පොතක් කියෝන එකක්. පිස්සුද මන් දන්නේ මේ ඝන කැලෑවක් මැද මිනි පෙට්ටි ගැන කියන්නේ. මේ යංකාවේශාන මට මොකේ බොරු අහලා ඇති වෙලා. ඕකනේ කිව්වට විශ්වාස කරන්නේ. විශ්වාස කරන්න එපා. අයියෝ මට නම් දෙන්නේ ඇදලා හරි මහන්සියනේ. හාම අපිට මේ රිසර්ච් එකට ඕන කරන කිසිම දෙයක් මේ කැලෑවෙන් හම්බුන්නේ නැහනේ. මට මන් දන්නේ මේක ඇති වෙලා කවේ. අයියෝ ඔයාට මහන්සියද බබා? අනේ මේ ලව් කරන්නයි රිසර්ච් කරන්නයි දෙකක් බෑ බං. උඹලා එක්ක ලව් කරන්න නැත්නම් රිසර්ච් කරන්න. මං යනවා යන්න. උඹලත් එක්ක මොන රිසර්ච් මං නම් එන්නේ ආයි රිසර්ච් කරන්න. උන්ට ලව් කරන්නයි රිසර්ච් කරන්නයි. උන්ට පිස්සුද මන්ද මං ආ මොන මගුලට ආවද මන්ද. ඒකට උන්ට පාඩි දෙකක් යන්න බෑ. පාරේ දිව දනිස ගාවට එනවා. උඹලා දන්නේ නැහනේ අපේ ගමේ. අනේ මේ නවත්ත ගන්න පම්පෝරිය දම්සකේ. සුලකා. මේ අපි මේ පාරෙන් කැලේ ඇතුළට ගියොත් නම් අපිට ඕන කරන ගස් ඕන තරම් තියෙයි. මේ අපි යමුද ඇතුළට? අම්බෝ බබා මේක මහා ඝන කැලෑවක් නේ. අපි මේ පැත්ත දන්නෙත් නෑනේ. නොයයිනු නේද? අනේ බං තමන්ගේ කෙල්ල මොකක් හරි තාසජනක වැඩක් කිව්වම පොලිස් ශක්තිය අරන් ඒක කරලා පෙන්නපන්. අනේ මේ උඹ ඉදහන් ෆුල් ශක්තිය ගත්තා වගේ නෙවෙයි මේක ඇතුළට ගිහලා නයි කරේ ගැහුවොත් එහෙම කාට කියන්නද? රිසර්ච් නෙවෙයි කරන්න වෙන්නේ. ඔව් නේද බං. අපේ ගමෙත් එකෙක් ණයක් ගහලා මලා මේන් ණයාගේ සයිස් එක. අයියෝ බබා දුකින්නේ. හරි. අපි යන්. එන්න අපි යන්. මේ ළමයි ඔය පැත්තට යන්න එපා හොඳේ. ඔය පැත්ත හරි භයානකයි. ඒ මොකද නැන්ද? මේ පැත්තට එන කවුරුත් ඔය පැත්තට වැඩි යන්නේ නැහැ. ඉතින් ඇයි මේකනේ ළමයිනේ. මීට අවුරුදු 6කට විතර කලින් ඔන්න ඔය මේ කොල්ලා මේකප් බඩු සෙට් එකක් අරන් දුන්නේ නැහැ කියලා කෙල්ලෙක් ඇවිල්ලා ඔන්න ඔය කන්ද උඩින් පැනලා මලා. එදායින් පස්සේ මේ පැත්තට එන කවුරුත් ඔය පැත්තට යන්නේ නැහැ. ඒ කෙල්ලගේ නම මම හිතන්නේ සඳුනිද කොහෙද? ඔව් සඳුනි. එහෙනම් ඕනේ නේද බබා අපි යන්න ආපු ගමන යන්. අනේ බොහොම ස්තුතියි ඇන්ටි අපිට කරපු උදව්වට. නැත්තම් අපි මේ ඝන කැලෑවට ගිහිල්ලා අමාරුවේ වැටෙනවනේ. ඉතින් අපිට උදව් කරපු ඇන්ටිගේ නම මොකද්ද? මගේ නමද? මගේ නම තමයි සඳුනි. යසයි මොඩිය උන්ට එනවා මෙතන රිසර්ච් කිය කැලෑවල් ගන්න රින් යසයි වැඩි දූපා ගෙදට්ටම දූපා යසයි පොඩි එනකම් මේකි සඳරින යකෝ මං කවුද එතකොට මේ ගෑණි මට කවදාවත් මගේ ජොබ් එක හරියට කරගන්න දෙන්නේ නැහනේ මෙහෙම ගියොත් මට මගේ ජොබ් එකක් නැති වෙනවා බලා ගන්නකො මං භූත සඳුනිගේ ෆිල්ම් එක බලමුද